දැන් ඉස්සර තාත්තට රණවිරු ගායේ තදින්ම තිබුණා. දැන් මේ කාලේ පුතාට රණවිරු ගාය හැදිලා. කම්පා වෙලා මැරෙන්න හදනවා පාර්ලිමේන්තුවේ සජිත් ප්‍රේමදාස මහත්තයා, අන්නාමල් රාජපක්ෂ මහත්තයා මාර රණවිරු ගායක් හැදිලා. මෙතන ඉන්නවා මම හිතන්නේ ජෙනරල් ඩයස්, බිමල් ඩයස් කොතනද ඉන්නේ? මේ එයා පානදුරේ. ගෙදර ඉන්නකොට පපුව මාරුවක් හැදිලා නැති වුණා. එතකොට එතුමාගේ දරුව පවා ඉතා කුඩා දරුවෝ වෙනකොට ඒගොල්ලෝ පුද්ගලික අංශයකට ගිහිල්ලා ආයතනයට ගිහිල්ලා රැකියාවක් කිල්ලුවම රාජපක්ෂලා කතා කරලා කියනවා රැකියාව දෙන්න එපා කියලා. අපි ලැජ්ජා වෙන්නේ අපිට සෙබළු කිව්වට. අපේ හමුදාවේ ඉන්නේ සෙබළු තමයි. නාමල් රාජපක්ෂ කියනවා සරත් ෆොන්සේකා හිරේ දාපු එක මම අනුමත කරන්නේ නැහැලු. එයා අනුමත නොකරට එයාගේ තාත්තයි බාප්පයි මහප්පච්චි ඔක්කොම අනුමත කරා. එයාපෝට් එකෙන් එනකොට හැමදාම රැට නවත්තනවා රෑ 2ට විතර. පැය 2ක් 3ක් එයාපෝට් එකේ තියාගෙන ප්‍රශ්න කරන උදේ 4 5 වෙනකන්. ළමයින්ගෙන් අඩු ගානේ ප්‍රභාකරන් වුණත් අපේ පවුල් වලට ගැහුවේ නැහැ.